සමා වෙන්න මිස්. අපි ආවේ මිස් ගැන පැමිණිලි වගේක් ලැබිලා තියෙන නිසා. ඇයි සර් මොකද්ද ප්‍රශ්නය? මේ ගමේ අයගෙන් පොලිසියට පැමිණිලි කිහිපයක් ඇවිත් තියෙනවා. මිස්ටර් මෙහෙම සල්ලි එන එක ගැන. ඉතින් සර් මම බිස්නස් එකක් කරනවා. ඒකෙන් මට සල්ලි ලැබෙනවා. කමක් නැහැ. සර්ලගේ රාජකාරිය කරන්නකෝ. මොනවා හරි දෙයක් හම්බුණාද සර්? නෑ මිස්. මට දැනගන්න පුළුවන්ද මිස්? කොහොමද මෙහිම එකපාරට මේ දේවල් ගත්තේ කියලා? මහන මැෂින් ටිකයි රෙදි ටිකයි ඇරෙන්න වෙන මොනව හම්බු වෙන්නද සර්? එකපාරටම දියුණුුනේ නෑ සර්. ඒක මිනිස්සුන්ට පේන විදිහ තමයි. මේ මගේ අවුරුදු ගානක මහන්සිය. එළි වෙනකන් ඇදුම් මහලා පාරේ තියාගෙන විකුණපු දුක දන්නේ මම විතරයි. අපිට කිව්වේ නම් දැන් එහෙම පාරේ තියාගෙන විකුණන්නේ නෑ කියලා. එතකොට කොහොමද සල්ලි එන්නේ? එහෙනම් සර්ලට හැමදේම කියලා ගමේ අය. ඔව් සර්. මම දැන් පාරේ තියන් විකුණන්නේ නෑ. මට එහෙම කරන්න ඕනා නෑ දැන්. දවසක් මගේ ඇදුම් ගන්න ආපු කෙනෙක් මේ ඇදුම් දැකලා මට යාළුවෙක් වැඩ කරන්න කතා කරා. දැන් මම මහන්නේ නෑ සර්. දැන් මම යාළුවට මහන හැටි උගන්වනවා. ඊට අමතරව මම ඇදුම් ඔන්ලයින් විකුණනවා. එහෙනම් ඔය වාහන නිතරම මෙහෙට එනවා කියන්නේ ඒ නිසා වෙන්නේ නැති නේද? මට මේ හැමදේම පහළ වුණේ අහසින් නෙවෙයි. තනියම මම මෙච්චර දුරක් ආවේ ඒ දහඩිය මහන්සියෙන්. මහා දවාලේ පාර අයිනේ කරවෙවි බඩු විකුණද්දි වතුර උගුරක්වත් බිව්වද අහන්න මේ ගමේ එකෙක් හිටියේ නෑ. මගේ දුක අහන්න මට උදව්වක් කරන්න කවුරුත් හිටියේ නෑ. හැබැයි දැන් මෙයාලට ප්‍රශ්නේ මගේ සල්ලි. මිනිහෙක්ට දියුණු වෙන්න උදව් කරන්නේ නැති මිනිස්සු ඊළඟට කරන්නේ දියුණු වුණ අයට ඉරිසියා කරන එක. හැමදාම එකම ජීවිත ගෙවන මිනිස්සු තමන්ගේ ජීවිතේ මීට වඩා හොඳ තැනකට යන්න හිතන්නේ නැහැ. කාටවත් කරදරයක් නැතුව වැඩක් කරොත් හිතන්නේ කුඩු සල්ලි. නැත්තම් නීති විරෝධී වැඩක් කියලා. තමන්ට වඩා තව කෙනෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැරි මිනිස්සු ඉන්න රටක් කවදා හදන්නද සර්?